ඔන්න ඉතින් යාළුවනේ අද මම කන්න යන්නේ ගොම. ගොඩක් දෙනෙක් මට කියලා තිබුණා ගොම එක්ක සීනි කන වීඩියෝ එකක් කියලා. ඔන්න ෂුගර් කප් එකක් මං ගෙනල්ලා තියෙනවා. ගොම ගෙනල්ලා තියෙනවා. මෙතන ඉන්නවා අපේ මිසිස් රත්ති. රත්ති. අර ඉන්නේ මිසිස් රත්ති. එයා බලන්නේ නෑ මොකද එයාට තරහ ගිහිල්ලාද දන්නේ නෑ. මේ වෙලාවේ ඩිස්ටර්බ් කරන එක හොඳ නෑනේ. හරි. අපි ගොමත් එක්ක සීනි ඉවර වෙනකන් කමු. මේ විදිහට උඩින් සීනි ටික ගානිෂ් කරගන්නවා. ගානිෂ් කළා මේ විදිහට අනාගෙන ෆීඩ් වෙමු. මාරම ටේස්ට් එකක් තියෙනවා. බලමු. කනවද? ඔයාලා කනවද? හොඳ රොමැන්ටික් කවුලගේ පුක් ගඳක් එන්නේ. මිසිස් කවුගේ පුක් ගඳ එනවා. මාරම රොමැන්ටික් ස්මෙල් එකක්. අපේ ගහක කොලයක හැලකුත් කලක් කමු මේවත්. අත්තටම මේක ෆ්‍රීස් කරලා අරගෙන කාලා බලපල්ලා අයිස්ක්‍රීම් එක වගේ වෙනවා. කූල් කරලා ගත්තොත් මෙහෙම නෝමල් කනකොට ඒත් මාර රහයි. කාලා බලමු. ගොම් වැටි සීනි මාරම ෆ්ලේවර් එකක් තියෙනවා. රත්ති බලනවා මේ පැත්ත මොකද දන්නේ. තව අපේ ප්ලේට් එකේ අපි ඉරිසිය තව තියෙනවා නේ. තව ගොඩක් තියෙනවා. අපි තව ඔක්කොම කන්න ඕන. අන්න මේ වගේ ලොකු කටක් කමු. හබුන් කටයි බත් දෙවටයි කියවට මේවා බත් නෙවෙයි. මේවා ඇවිල්ලා මොනවද? ගොම එක්ස්ක්‍රීමන්ට්ස්. මිසිස් රත්තිගේ එක්ස්ක්‍රීමන්ට්ස්. පූප්ස්. අපි කමු. ශාකසාරණි දුනයි. දීලා වතුර එකකුත් ගොමු කාලා. සීනිත් එක්ක මාර ෆ්ලේවර් එකක් එන. චුට්ට කමු. නැත්නම් හිර වෙනවනේ. රත්ති මොකද මෙහෙට හැරුනේ? රත්ති. රත්ති ආයෙත් වගේ ගැටයක් දෙන්නුම් කරනවා. බලන්න ටිකක් ගස්සලා රවල වගේ මිනිස් රත්ති. රත්ති. දැන් තමයි ෆ්ලේවර් එක හොඳට එන්නේ. රත්ති දඟලනවා වගේ ගතියක් තියෙනවා. රත්ති මොකද? යාර පොඩ්ඩක් අමාරු ඇති හැම ඉන්න. අපි බස් එකට ගහමුකෝ. රත්තිගේ රෙස්ටුරන්ට් එකට ආවිලා මොනවා හරි ඕඩර් කරලා කනවා වගේ. රත්ති යනවා යන්න. රත්තිට තරහ ගිහින් ගියා යන්න.
හිතන්නේ රත් කියේ. රත්තු? දැන් ඔන්න ඉතින් අපේ පීරිසේ ඉවරයි. කාලා ඉවරයි. ෆිනිෂ්. හරි. බලමු මේකේ එන පුක්කන්ත කොහොමද? මාරම රොමැන්ටික් පුක්ගන්දක් එන්නේ. දලහන් තොල්. රත්තිගේ පුකට උම්ම එකක් දෙන්න හිතෙනවනේ. මාරම හොට් නේ. කන කියන්නේ sexual feelings යනවා රත්ති ගැනත් දැම්මම මේක කෑවට පස්සේ. ඇයි? ඒක තමයි. ඇත්ත ජීවිතේ මිනිස් බැල්ලියෝ අපිට බලු වැඩ කරනකොට මෙයාලා ගැන හිතන්න නැතුව පුළුවන්. මාරම romantic feeling එකක් එන්නේ. romantic book ගන්නක් කරනවා animals ලාගේ romantic. domestic animals ලානේ. අර ජංගල් වල ඉන්න අය නෙවෙයිනේ නේද? ඔන්න review එක ඉවරයි. බලපල්ලා. finish. ceramic piris finish.